සූදුව කියන්නේ මිනිහෙක්ව අගාධයටම ඇදලා දාන්න පුරුවන් දෙයක්. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතේ හැම දේම එක පාරටම නැති වුණාම දැනෙන හැඟීම අදමන අරගනාවේ අන්න ඒ වගේ අන්ත අසරණ තත්වයට පත්වණු සූදුකාරයෙකුගේ ජීවිතය වටා ගෙතනු අපූරු සිනමා පටයක්. ඒ තමයි 2025 වසරේ නිකුත් වුණු Down to the Filth. ජොන් නොස්බෙක්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මෙම චිත්‍රපටය ඇක්ෂන්, කොමඩි සහ ත්‍රිලර් ගණයට අයත් වෙනවා. මිහි ප්‍රධාන චරිත සඳහා මයිකල් ස්ටාල් ඩෙවිඩ්, මයිකල් වෙස්ටන් සහ ස්කොටි ටොම්සන් රංගනයෙන් දායක වෙනවා. කතාව මෙහෙමයි. පෝල් මර්ෆි කියන්නේ දැඩි ලෙස සූදුවට ඇබ්බැහි වූ කෙනෙක්. එකම දවසක් ඇතුළත එයාට එයාගේ රස්සාව, පෙම්වතිය වගේම ගියක් ගන්න එකතු කරපු සල්ලිත් ඔක්කොම අහිමි වෙනවා. අන්තිමට එයාට සිද්ධ වෙනවා තමන්ගේ අම්මගේ ගෙදරට වෙලා ජීවත් වෙන්න. ඊට පස්සේ එයා ගන්නව භයානක තීරණයක්. ඒ තමයි තමන්ගේ අම්මට ජීවිත රක්ෂණ මුදල හෝ ලබා දෙන්න හිතාගෙන හරියටම සති දෙකකින් තමන්ව ඝාතනය කරන්න කියලා ඩේවිඩ් කියන කුලී ඝාතකයෙක් එක්ක ගිවිසුමක් ගහන එක. හැබැයි කතාව වෙනස් වෙන්න එතනින් පස්සේ. හදිස්සියම පෝල්ගේ අවාසනාව ඉවර වෙලා එයාට පෝක ක්‍රීඩාවෙන් දිගටම දිනන්න පටන් ගන්නවා. ඒ අතරේ එරිකා කියලා ලස්සන තරුණියකුත් මුණ ගැහෙනවා. දැන් පෝල්ට ආයෙමත් ජීවත් වෙන්න දැඩි ආසාවක් ඇති වෙනවා. එයාට පුළුවන් වෙයිද Taman පස්සේ එන කුලී ඝාතකයාව නවත්ත ගන්න? පෝල්ට මේ සෙල්ලමෙන් දිනන්න පුළුවන් වෙයිද? ජීවිතේ දෙවන අවස්ථාව පෝල්ට හිමි වෙයිද? ඒක දැනගන්න නම් මේ චිත්‍රපටේ බලන්නම වෙරණ.